අපනයන වැඩි කරගන්න ප්‍රමාණයට මොකද අපි අර තියාගන්න ඕන සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. මොකද හේතුව ඒ කොහොමද? දැන් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට ඒක ආර්ථික විද්‍යාව පාඩමක් ගන්නවක පැහැදිලි කරන්න. හතරේ එකතුව තමයි ගන්නෙ ඒ අවුරුද්දේ කීයක් තියෙනවද? ෆොරින් රිසර්ව්ස් වලට? ෆොරින් රිසර්ව්ස් වලට. ඔබතුමා කොහෙද රෙෆරන්ස් එක? ස්ථිරව මෙහෙම තමයි හදන්න. නැත්නම් මට වෙන ක්‍රමයක් තියෙනවා කියන්නේ මාගාව DS එක තියෙනවා මේක. DS එක හරි DS එක ඔයාලා ඔය ඉන්ෆ්ලේෂන් අනම්මනම් DS නෑ මං කියන්නේ අපි තියාගන්න ගාන. DS එක හදද්දි අතුරුංග මම කවුරුද දුන්නත් ප්‍රශ්නයක් නෑ. අතුරුංග කිව්වනේ දැන් ඒක එන විදිය. මම කියන්නේ මට වැදගත් කාරණේ දැන් IMF එක ඩොලර් මිලියන 12.9ක් කියලා බිලියන 12.9ක් කියලා ඉලක්කය හදද්දි. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන සංචිත ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා ගණනය කරලා තියෙන්නේ කොහොමද? කෙටියෙන් අහමු. ඔය ගණනය කරලා තියෙන්නේ කොහොමද? මම එකට උත්තර චතුරංග ඔය දෙන බේක සම්බන්ධව ඔව් ඒ සම්බන්ධව මේ නෑ හරි මම එතන දැන් සංචිත ප්‍රමාණය අපි කෙටියෙන් දෙමු එතුමා කාලේ නිසා. අපිට debt sustainability analysis එකක් තියෙනවා. ඒක මත තමයි මේ ඔක්කොම තීරණ ගත්තේ. එතකොට ඒකට assumptions කීපයක් පාවිච්චි කරලා තියෙනවා. growth rate එක කීයද? exchange rate එක කීයද වෙන්නේ? inflation එක කීයද වෙන්නේ? ණය අවශ්‍යතාවය කොච්චරයිද රටට? දේශීය ණය කොච්චරක් ගන්නවද? විදේශීය ණය කොච්චරක් ගන්නවද? ඒකෙන් bilateral කොච්චරක් වෙනවද? multilateral කොච්චරක් වෙනවද කියලා forecast එක බිලියන 12.9ක් කියලා ගණනය කළේ. ඔව් ඒතර බිලියන 12.9 ගන්නේ රටට පැවැත්වාගෙන යාමට අවශ්‍ය කරන බිලියන 7ක් හෝ 6ක් මට මතක විදිහට. ඒක අර සර්විසින් කවරේජ් එක. ඊළඟට අපිට මං හිතන්නේ ඒ කාලේ වෙනකොට ඩෙට් සර්විසින් වලට බිලියන 3ක් විතර අවශ්‍යයි. US ඩොලර්ස්. එතකොට ඒ පුරෝකතනයත් එක්ක තමයි ඩොලර් බිලියන 12ත් 15ත් අතර සංචිත ප්‍රමාණයක් අපි ගොඩනගන්න ඕනේ කියන ඔය සාකච්ඡාව වෙන්නේ. ඒකට ඔන්න ඒ ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක මම ඕනනම් ඕපන් කරගන්නම්. නිශ්චිතව කිව්වොත් එහෙම අර එදාට රට දුවන්න අවශ්‍ය කරන පදනමත් ණය ආපසු ගෙවීමට අවශ්‍ය කරන බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයකට තමයි ඔය සංචිත ගොඩනගන්නේ. හොඳයි. චතුරංග ඊටාම විශ්වාසයෙන් කියපුවාම අවුරුද්දෙන් අවුරුද්ද මෙන්න මේ ගණන් එකතු කරගන්නවා කියලා මම ඉලක්කම් දිහා කල්පනා කළා. එතකොට ඒක අවබෝධයකින් එතුමන්ලා කියන්නේ අවබෝධයකින් තොරවද කියලා. දැන් මට පැහැදිලි එතුමන්ලා ඇත්තට මේක කියන්නේ අවබෝධයකින් තොරව කියලා. ඒ නිසා මම හිතන්නේ ඒක එහෙම කියන එක සාධාරණයි. මොකද හේතුව අර මම ඇහුවා දැන් අපිට හැම අවුරුද්දකම IMF එකත් එක්ක අපි එකඟතාවයකට ගිහින් තියෙනවා ඒ අවුරුද්දේ කොච්චර විදේශ සංචිත තියාගන්න ඕනද කියලා. ඒක ඒක ගණනය කරන ආකාරය මොකක්ද කියලා මම එතුමන් ඇහුවේ. ඒක ප්‍රශ්නයක් නෑ අවබෝධයක් නැතිව මොකද අර වෙන කෙනෙක්ගේ ප්‍රෝග්‍රෑම් එකක් තව කෙනෙක් කරන්න ගියාම පූර්ණ අවබෝධයක් එන්නේ නෑනේ. ඇත්තටම IMF එකේ අපි ඒ වර්ෂයේ විදේශ සංචිත ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරන්නේ මෙන්න මෙහෙම. කොටස් 4කින්. හරිද? ඔය ඉන්ෆ්ලේෂන් නෙමෙයි. ඉන්ෆ්ලේෂන් නෙල ණය තිරසර භාගයට දාලා. හරිද? මේකේ ගණනය කරන්නේ මාස 12ක් තුල. ඒ අවුරුද්දේ මාස 12ක භාණ්ඩ හා සේවා අපනයනයෙන් 5% ගන්නවා. භාණ්ඩ හා සේවා අපනයනය කොච්චරක් තියෙදි කියලා පූර්වකථනය කළා. ඒකෙන් 5%. ඊළඟට කෙටි කාලීන ගෙවිය යුතු ණය ප්‍රමාණයෙන් 15%ක් ගන්නවා ඉලක්කමට. ඊළඟට අනෙකුත් බැරකම් මේ කියන්නේ දිගු කාලීන නව සහ ණය සහ කොටස්. ඒකෙන් ගන්නවා 5%. ඊළඟට ගන්නවා පුළුල් මුදල් සැපයුම. ඒ කියන්නේ M2B අර අනිල් ජයන්ත මහත්තයා කිව්වේ 2MB කියලා. දැන් මේ ගිගාබයිට් ගණන් හදන්නේ 2MB නෙමෙයි හරිද? ඒකට M2B එකෙන් 10%ක් ගන්නවා. ඔන්න ඔය හතරේ එකතුව තමයි ගන්නෙ ඒ අවුරුද්දේ කීයක් තියෙනවද? ෆොරින් රිසර්ව්ස් වලට? ෆොරින් රිසර්ව්ස් වලට. ඔබතුමා කොහෙද රෙෆරන්ස් එක? ස්ථිරව මෙහෙම තමයි හදන්න. නැත්නම් මට වෙන ක්‍රමයක් තියෙනවා කියන්නේ මාගාව DS එක තියෙනවා මේක. DS එක හරි DS එක ඔයාලා ඔය ඉන්ෆ්ලේෂන් අනම්මනම් DS නෑ මං කියන්නේ අපි තියාගන්න ගාන. DS එක හදද්දී මුලින්ම රටක නෑ පොඩක් ඉන්න මට චුට්ටක් පැහැදිලි කරන්න නැත්නම් මේක ජනතාවට හරිය නෑනේ. එතකොට ඒ ඉන්ෆ්ලේෂන් ඒ වගේ GDP එක ફોකාස් කරන එක ඊට පස්සේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් ફોකාස් කරන එක FDIs ඒ ෆෝකාස් කරන ඒ ෆෝකාස්ට් එක ඇතුලේ තමයි මේ සංචිතෙන්නේ. දැන් ඔබතුමා ඔය කියන ගණනය කිරීම කෙසේ වෙතත් අපිට තියෙන්නේ 2025 බිලියන 7ක සංචිතයක් හදාගන්න. එතකොට 2027 දී 12.275ක් ඕන. ඒතර 12.5. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි ඩොලර් සංචිත හැදෙන. ඩොලර් සංචිත හැදෙන එක මම දැන් අපි අවස්ථාව. කාලේ තමයි මේ වෙලාව දැන් එතුමා කියන්නේ ඔබේ ගණනය කිරීම වැරදි කියලා. නෑ වැරදි කියන එක නෙමෙයි. මෙහෙමනේ. එතුමා මම දැන් ඕක ගැන වාද කරන්නේ නැහැ. මොකද ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ ඉලක්ක. මම මේක ගන්න හැදුවේ.
IMF ප්‍රෝග්‍රෑම් එකේ අපේ DSA එක නේ මෙතුමාලා වෙනස් කරනවා කිව්ව වෙනස් කළේ නෑ පරණ එකම අරන් යනවා පරණ එකේ තියෙනවා අපි ප්‍රාථමික මේ ශේෂය 2.3ක් තියා ගන්න ඕනේ ඉන්ෆ්ලේෂන් රේට් එක අපි 5ට තියා ගන්න ඒ debt sustainability එකේ ඒ අන්නේ එක කැලලක් තමයි විදේශ සංචිත කොච්චරක්ද කියන එක. අන්නේ විදේශ සංචිත ප්‍රමාණය ගණනය කරන ආකාරයක් තියෙනවා. දැන් මම මේක මේ ගණන් හරිය එතුමා දන්නේ නැහැ කියලා කියන්නේ මේ ගත්තේ. මේකේ වැදගත් කාරණා ටිකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එතුමා කියවනේ 10%කින් අපනයන ආදායම වැඩි කර ගන්නවා කියලා. හරි 15%කින් අපනයන ආදායම වැඩි කර ගන්නවා ගැනීමට සාපේක්ෂව අපි තියාගන්න ඕන කරන විදේශ සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. දැන් එතුමාලගේ කිව්වේ අර ගණන් හදන්නේ මේක දැන් අර ලෝකයේ අනිත් සියලු සංරචක නේ. සයින්ස් වල තියෙන හැම එකක් නේ අනෙකුත් සංරචක සියල්ල නිශ්චලව තියෙනවා අපි විතරක් චලනය වෙනවා කියලා. එහෙම නැහැ. ඒ කියන්නේ අපි අපනයන වැඩි කරගන්න ප්‍රමාණයට මොකද අපි අර තියාගන්න ඕන සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. මොකද හේතුව ඒ කොහොමද? දැන් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට ඒක ආර්ථික විද්‍යාව පාඩමක් කරනකොට පැහැදිලි ගන්න. අපි මොකද හේතුව අපේ රටට ක්‍රයිසිස් එකක් ආවොත්. ක්‍රයිසිස් එකක් ආවොතින් අපේ නවතින්නේ මොනවද? ආනයන නෙමෙයිනේ. ක්‍රයිසිස් එකක් ආවොතින් අපි නවතින්නේ අපනයන. හරිද? එතකොට අපේ අපනයන ආදායම තමයි මොකද ආනයන නැතුව ප්‍රශ්නයක් නැහැ. ආනයන නැවතුණා කියමුද? ආනයන නැවතුනහම වෙන්නේ අපේ ආදායම අඩු වෙන්නේ නැහනේ. හැබැයි අපේ අපනයන අඩු වුණොත් හදිසි අර්බුදයකින් අපේ ආදායම අඩු වෙනවා. එතකොට අපි ණය ගෙවන්න බැරි හැකියාව නැති වෙනවා. අන්න එහෙම තමයි මේක ගණනය කරලා තියෙන්නේ. මම ඒකයි කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔබතුමා කියන්නේ අලි ඒ වගේ ගන්න. හරිද? අර්බුදයක් ආවොත් කියන කතාව. ඒකයි අර්බුදයක් ආවොත් කියන අර්ථයෙන් තමයි මේ ප්‍රමාණය තියලා තියන්නේ. ප්‍රිවෙන්ෂන් එකක් විදියට. හරිද? නැත්තම් අපි බිලියන මෙච්චරක් තියෙන්න ඕන කියලා එකක් නැහැ. අපේ විදේශ සංචිත තියෙන්න ඕන කියලා අනිවාර්යයක් නැහැනේ. අපිට ණය ගෙවන්න තියෙන නිසා තමයි එහෙම තියෙන්න ඕන. නැත්තම් විදේශ සංචිත මෙච්චරක් තියාගන්න ඕන කියලා එකක් නැහැ. හරි?